ඉතින් ගයිස් සෑහෙනම කාලෙකට පස්සේ YouTube channel එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. මං හිතන්නේ මම කලින්ම අවසාන වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන්නේ මාස 7කට 8කට විතර කලින්. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අත්‍තරම ඔයගොල්ලෝ බලනවා නම් බලන්න ඒක ප්‍රශ්නයක් නැහැ. සෙට් වෙන්නේ නැත්තම් ස්කිප් කරලා දාන්න. ඉතින් පහුගිය මාස කීපය පුරාවටම කොල්ලෙක් විදියට අවුරුදු 29 වෙද්දී විඳින්න ඕන බලුම වල දුකක් වින්දා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඉතින් මම කතා කරනකොටත් වෙනද කතා කරන එනර්ජි එකකින් නෙමෙයි කතා කරන්නේ. හේතුව තමයි ලොකු සර්ජරි එකක් තිබ්බා. ඔයාලට බලන්න පුළුවන් මේ බෙල්ල මෙතන ඉඳලා මේ හරියටම දෙනකන් උනේ. මේ හරිය ඉඳලා මෙතෙන්ට එනකොටයි. එතකොට මෙතන ඉඳලා මෙහෙට යනකොටයි ඔක්කොම කැපුම් පාරවල් තියෙන්නේ. ඉතින් මේ කතාවට කොතනින්ද මම පටන් ගන්න කියලා කල්පනා කරලා මේක කරනවද නැත්නම් වීඩියෝ එක කියලා කල්පනා කරලා අද පළවෙනි වතාවට ඉතින් අද මම හිතුවා මේ ගැන වීඩියෝ එකක් කරනවාමයි කියලා. මොකද මට ඉස්සරහට කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න වෙන්නේ මේ තියෙන කටහඬින්ම තමයි. ඉතින් අර කලින් තිබුණේ එනර්ජි එකක් නැතුව ඒ කන්ටෙන්ට් ක්‍රියේෂන් එක අපේ මට ආපහු සිද්ධ වෙනවා පටන් ගන්න. ඉතින් ඒ හින්දා මම මේ වීඩියෝ එකෙන් එක්ස්ප්ලেইন කරනවා ඇත්තටම මොකක්ද වුනේ කියලා. මේ කතාවට යන්න නම් අවුරුදු 2කට 3කට විතර අතීතයට යන්න ඕන. ඉතින් අවුරුදු 2කට 3කට විතර කලින් මම අහම්බෙන් වගේ මට උණක් ගැනිලා මට සිද්ධ වෙනවා මට බ්ලඩ් රිපෝට් එකක් බලන්න. ඉතින් මෙන්න මේ බ්ලඩ් රිපෝට් එකේදී ඒ අදාළ ලෙඩේ ඇත්තටම සාමාන්‍ය උණක්. ඉතින් ඒ හින්දා උණට අමතරව මට ඒ බ්ලඩ් රිපෝට් එක බලන එකෙන් පොඩි දෙයක් දැනගන්න ලැබුණා. මට චුට්ටක් විතර හොඳ කරන්න තත්ත්වයක තියෙන අමාරුව තියෙන ලෙඩක් හැදිලා තියෙනවා කියලා කිව්වා. ඉතින් ඒ ගැන මම ඊට පස්සේ කන්සල්ටන්ට් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යනකොට ඩොක්ටර් මට එක්ස්ප්ලেইন කරා ලෙඩේ තත්ත්වය. ඉතින් ලෙඩේ ගැන මම මෙතන වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඒක මට පර්සනලි මම ඒක පොඩ්ඩක් මෙතනදී මේ වෙලාවේ කියන්න අකමැති දෙයක්. ඩොක්ටර් හම්බුණා. ඉතින් පර්සනලි ඩොක්ටර් මාත් එක්ක කතා කරලා කිව්වා ලෙඩේ තත්ත්වය අත්‍තරම ලෙඩේ එකපාරම බුක් ගාලා මේ දරුණු තත්ත්වයකට යන්නේ නැහැ. නමුත් බෙහෙත් වලින් කරන්න පුළුවන් එකම දේ තමයි මේක තියෙන තත්ත්වයෙන් මේ කන්ට්‍රෝල් කිරිල්ලක් විතරයි 100% හොඳ කරනවා කියන එක නම් කරන්න බෑ. මේ තත්ත්වය මත ටික නරක අතර යන්නත් පුළුවන් කියන කාරණාව කිව්වා. මෙන්න මේ කාරණාව දැනගත්තට පස්සේ කිසිම වෙලාවක මේ වගේ දරුණු ලෙඩක් ලැබෙයි කියලා කලින් අනුමාන කරලා නැතුව හොස්පිටල් එකකටවත් ගිහින් හිටපු නැති මට එකපාරම මට සිද්ධ වුණා මගේ ලයිෆ් එක වෙනත් පැත්තකට යොමු කරන්න. ඉතින් කාලා බීලා තෙල් එකේ සාමාන්‍ය කොල්ලෙක් නිවන ජීවිතයක් ගෙවපු මට සිද්ධ වුණ සමහර දේවල් මට ඉග්නෝර් කරලා දාන්න. උදාහරණයක් විදියට අඩුම තරමේ මේ ඩ්‍රින්ක්ස් පවා ගත්තා නැහැ කියන්න ඕනේ නැහැ නේ. කියන්නේ එන මාතල්ලිය ලයිෆ් එක ගත කරේ. ඉතින් හැමදේම වන් ෂොට් මම නතර කරන්න තීරණය කරා. ඊටත් එහා මේ දේ දැනගත්තට පස්සේ සාමාන්‍ය මිනිස්සෙක්ට වෙන්න තියෙන දරුණුතුම දේ තමයි කායිකව කඩාගෙන යනවට වඩා කායිකව ලෙඩ වෙනවට වඩා මිනිස්සෙක් මානසිකව ලෙඩ වෙන එක තමයි තියෙන දරුණුම දේ කියන එක මම ඉගෙන ගත්තා. ඉතින් මගේත් මානසිකත්වය මගේත් බින්දුවටම වැටෙන්න ගත්තා. හේතුව වුණේ මං හැමදේම මගේ ලෙඩේ ගැන දැනගන්න ඕන හින්දාම මම AI දාන්න පටන් ගත්තා. AI දැම්මට පස්සේ මටම තේරුණා මම ඕවර්තින්ක් කරනවා කියලා. සමහර වෙලාවට chat එක ආපහු බලනකොට මම මෝඩ ප්‍රශ්න පවා AI වලින් අහලා තිනවා. ඒක ඒ වෙලාවේ නොතේරුණත් පස්සේ තමයි තේරෙන්න ගත්තේ. ඉතින් කේස් එක තියෙන්නේ මම මේ දේ ගැන chat එක ආපහු බලනකොට සමහර වෙලාවට මම මැරෙන දිනේ මට මේ දේ වෙන්න පුළුවන් දේ ලෙඩේ දරුණුතම අවස්ථාවට ගියාට පස්සේ වෙන දේවල් මම දැම්ම ඉඳන්ම කල්පනා කරලා දුක් වෙන්න ගත්තා. ඉතින් මෙන්න මේ කඩා වැටීම හමුවේ මට ඇත්තටම ගොඩක්ම අර ડિප්‍රෙෂන්ම කියන්න බෑ. නමුත් අර ડિප්‍රෙෂන් වලට සමාන තත්ත්වයකට ඉන්න ගත්තා. ඒ ලෙඩෙත් එක්කම තවත් පැත්තකට මම මානසික කඩාගෙන වැටෙන්නපත් වුණා. හේතුව හැමදේම ඕවර්තින්ක් කරන්න ගත්ත නිසා. ඉතින් මෙන්න මේ තත්ත්වෙත් එක්ක මට සිද්ධ වුණා කරන් ආපු වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම. ඒ කියන්නේ මට ඇඟේ එනර්ජි එකක්වත් නැතුව මට කිසිම ලෙඩක් එළියෙන් පෙන්වන්නේ නැතුව ඇතුලෙන් මෙහෙම ලෙඩක් තියෙනවා කියලා දැනගත්තට පළියට මම ඕවර්තින්ක් කරලා ඒ ලෙඩෙන් වෙන්න තියෙන දරුණුතම දේවල් ගැන කල්පනා කරලා මානසිකව වැටෙන්න ගත්තට පස්සේ මම මොකද කරේ මාස ගාණක් මං කරන් ආපු වැඩ ගැන වැඩපිළිවෙල ඔක්කොම නතර කරලා මං ඉන්කම් පාත් එක එතකොට මගේ ෆිනෑන්ස් එතකොට මං ගෙදරට මගේ අඳින්න පළඳින්න පවා ගත්ත දේවල් මට නතර කරන්න සිද්ධ වුණා. මොකද මේ මානසික කඩාවැටීම මම මගේ වැඩ ඔක්කොම නතර කරා. ඉතින් කාලයත් එක්ක ඒ විදිහට නතර වුණාට පස්සේ අත්තම කතාව මම ඇචීව්මන්ට් එකක් විදිහට ගත්තා. මගේ CHR කාර් එකත් මම විකුණලා ඉවරලා මම බෙහෙත් කරන වැඩ කරගෙන ගිහිල්ලා අපෝ මානසිකත්වය හදාගන්න මාස ගාණක් ගියාට පස්සේ වෙන්න ඕන දරුණුතුම දේ මගේ ආර්ථිකය පැත්තට වෙලා ඉවරයි. ඉතින් ඔන්න ওই තත්ත්වේ ওই විදිහටම ගෙවෙනකොට
කාලයත් එක්ක මට තේරුණා මම මේ යන්නේ වැරදි පාත් එක කියලා මොනවා හරි දෙයකින් මට ආයේ නැගිටින්න උවමනාව ආවා. ඉතින් මම මොකද කරේ? නැවතත් මම ආපහු හරි ට්‍රැක් එකට එන්න උත්සාහ කරපුගේ ප්‍රතිඵලයක් විදිහට මට තේරුණා මම නැවතත් ටික මගේ පරණ ලයිෆ් එක, ඒ කියන්නේ පරණ තත්ත්වෙටම නැතත් මට තේරුණා මම ආපහු හොඳ තත්ත්වෙට එන්න ගත්තා කියලා. ඉතින් නැවත හොඳ තත්ත්වෙට ඇවිල්ලා මාස කීපයක් යනකොට ඔන්න ඒ ලෙඩේ ගැනත් තියෙන අවුල නැති වෙලා අපේ මයින්ඩ් එකත් ආපහු ඇතිලා බෙහෙත් කරගෙන ලයිෆ් එකටත් උරු වෙලා ආපහු වැඩ ටිකක් සම්පූර්ණයෙන්ම නෝමල් වෙන්න ගත්තා. ඉතින් හරිම සතුටින් මට නැති වෙච්ච දේවල් ගැන දුක් වෙන්නේ නැතුව ආපහු මේ දේවල් ඇචීව් කරගන්නවා කියලා හිතාගෙන වැඩ ටික පටන් ගත්තා දෙයනේ කියලා. ඉතින් හරි සතුටින් මාස කීපයක් ඉන්නකොට ඔන්න එකපාරම මට නැවත ලොකු උණක් ගන්නවා අහම්බෙන් වගේ. ලොකු උණක් ගත්තට පස්සේ මම මොකද කරේ? ආපහු මට ඩොක්ටර් හම්බෙන්න යනකොට ඩොක්ටර් කියනවා මේක සාමාන්‍ය උණක් කියලා. මොකද මං ඉස්සරලා බය වෙච්ච පාර ලෙඩ වලට පස්සේ ගොඩාක් බය වෙන්න ගත්තා. ඉතින් ඉන්න ටක් ගාලා මොකක් කර උණක මම ඩොක්ටර් හම්බෙන්න යනවා. ඉතින් ඩොක්ටර් හම්බෙන්න ගියාට පස්සේ ඔන්න කටහඬ නැවත චේන්ජ් වුණා. මේක සර්ජරි එකකින් පස්සේ මම මෙතෙන්ට ඉන්නම්. ඊට කලින් මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට මේ විදිහට එක්ස්ප්ලেইন කරන්න මොකද උනේ කියලා. ඉතින් මේ ඩොක්ටර් හම්බෙන්න ගියාට පස්සේ ඩොක්ටර් කියා මේක සාමාන්‍ය උණක් සංජවල ගණන් ගන්න එපා කියලා. ඉතින් මේ විදිහටම කිව්වා වගේම දවස් දෙක තුනක් ගියාට පස්සේ සාමාන්‍ය උණක් ඉඳලා නෝමල් තිබුණු එකපාරම මගේ මෙන්න මේ වම් පැත්තේ කන දැන් මගේ අර ලෙඩේ තිබිලා ආපහු මම වැටිලා නැවත මම හොඳ තත්ත්වයට ඇවිල්ලා හිත හදාගත්තට පස්සේ එකපාරටම මගේ මෙන්න මේ වම් පැත්තේ කන සම්පූර්ණයෙන්ම වගේ ඇහෙන්නේ නැති වෙන්න ගත්තා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා වම් පැත්තේ කන ඇහෙන්නේ නැති වුණාම අපේ මේ බැලන්ස් එකටත් පොඩි ප්‍රශ්න වෙනවා. ඉතින් සමහර වෙලාවට මහන්සි වෙනකොට බැලන්ස් එකක් නැති වෙලා වැටෙන්න පවා ගත්තා. මට හිතා ගන්නත් බෑ මොකක්ද උනේ කියලා. ඉතින් මේකට හොඳම ඩොක්ටර් කවුද කියලා හොයාගෙන යනකොට මම ජීවත් වෙන්නේ ගල්ගමුවේ. ඉතින් මට කුරුණෑගල ළඟයි අනුරාධපුර ළඟයි. එදා මම යනවා අනුරාධපුරේ ENT සම්බන්ධ ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න. ඉතින් ඩොක්ටර්ට මම එක්ස්ප්ලেইন කරනවා මට මෙන්න මෙහෙම ඉෆෙක්ට් එකක් වුණා. මගේ මේ වම් පැත්තේ කන දැන් ඇහෙන්නේ නැහැ කියලා. ඉතින් මම මොකද කරේ? ඒ ඩොක්ටර් හම්බෙන්න ගියාට පස්සේ ඩොක්ටර් මට රෙකමන්ඩ් කරනවා ඇහිම සම්බන්ධ පරීක්ෂණයක්. එතකොට මම ඇහිම සම්බන්ධ පරීක්ෂණයට යොමු වෙනකොට ඒකේ රිසල්ට් එක ඇවිල්ලා රිපෝට් එක පෙන්නනකොට ඒ වෙද්දිත් මම රිපෝට් එක ඩොක්ටර්ට පෙන්නන්න කලින් AI යූස් කරලා AI වලින් විස්තරය අහගෙන යන්නේ. ඉතින් AI වලින් දෙන උත්තරේ සේම් වෙනවා ගොඩක් වෙලාවට 100%ක් ඩොක්ටර්ගේ කතන්දරයට. ඉතින් ඩොක්ටර් කෙලින්ම කිව්වා සංජුල ඔයාගේ වම් පැත්තේ කන සම්පූර්ණයෙන්ම ගිහින් තියෙන්නේ. අපිට මේක ආපහු රිකවර් කරන්න බැරි වෙයි. හැබැයි පොඩි chance එකක් තියෙන්න ඉඩ තියෙනවා. හින්දා ඔයාට සිද්ධ වෙනවා අපිට බෙහෙත් විදින්න කියලා කිව්වා. ඉතින් බෙහෙත් විදින්න කියනකොටම මට ඉමේජින් උනේ ඇත්තටම ගොඩක් අපිට බෙහෙත් විදින්නේ මේ හරියටනේ. ඉතින් මේ හරියට ගහන බෙහෙතක් කියලා මම නිකන් ආයෙ ඩොක්ටර් කෙනෙක්ව කොහොමද බෙහෙත විදින්නේ කියලා. සංජුල මේ බෙහෙත නම් විදින්න තියෙන්නේ ඔයාගේ කන් බෙරේට කිව්වා. ඉතින් මම ඉමේජින් කරගත්තා අපි නිකන් කන හාරනකොට කොටන් බටන් එකක් ගිහින් වැදුනත් පට්ට සෙන්සිටිව් ප්ලේස් එකකට මේ වගේ තැනකට කන් බෙරේකට ඉන්ජෙක්ෂන් එකක් විදිනවා කියන්නේ ඒක මොන වගේ දෙයක්ද කියලා මොන වුණත් කරන්න වෙන දෙන්නේ හින්දා කොහොම හරි හිත දැඩි කරගෙන ඉතින් මම මේකට මූණ දෙනවා කියලා හිතාගෙන ඉතින් එළියට ආවා. නමුත් ඇඬු කඳුලින් තමයි එළියට ආවේ. ඩොක්ටර් කියපු දේත් එක්ක ලොකු විශ්වාසයක් තිබුණේ නෑ මගේ ඇහිම ආයේ කියලා. ලෙඩක් තිබිලා මානසිකව වැටිලා ආපහු ගේමක් ගහගෙන නැගිටින්න හදනකොටම තව එකක් පාත් වෙනකොට ඒකත් පර්මනන්ට්ම මේ වයසට වම් පැත්තේ කන ඇහෙන්නේ නැති වෙන්න ගණී කියන එක පර්මනන්ට්ම දෙයක් කියලා හිතාගෙන එළියට එන එක ඒක ආපහු මානසික ශක්තිය බිඳ වැටීමක්. ඒ කියන්නේ එක උඩ එක වෙච්ච ප්‍රශ්නයත් එක්ක. ඉතින් මම කඳුළු බෙරාගෙන එළියට එනකොට වෙලාවට මගේ යාළුවෝ ටික ඉඳන් තමයි මම අදටත් මේ විදිහට ඉන්නේ. ඉතින් මගේ යාළුවා මාව ගන්න ආවා. ඇවිල්ලා හිත හදාගෙන අපි දෙන්න ඉතින් කතා කර මොකද මම කරන්නේ කියලා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඊළඟ දවසේ මම ආපහු යාළුවත් එක්ක කිව්ව විදිහටම ක්ලිනික් එකට ගියා. ඉතින් මේ ඇතුලේ කතන්දර ගොඩාක් තියෙනවා. හරි දුකක් විඳපු කතන්දර. පෝලිං වල චාටර් කාපුවා මිස්ලා කතා කරද්දී ඇහෙන්නේ නැතුව වටපිට බලලා ඔක්කොම hina වෙච්චා. ඉතින් ඔය වගේ කතන්දර ටිකක් තියෙනවා. කොහොම හරි මම ක්ලිනික් එකට යනකොට එන්න ලොකු පොලිමක ඉඳලා රෙජිස්ටර් වෙලා ඉතින් ක්ලිනික් එකට ගිහිල්ලා මගේ කන් බෙරේට පළවෙනි ඉන්ජෙක්ෂන් එක ගහනවා. ඉන්ජෙක්ෂන් එක ගහනකොට නිකන් මේ මුළු ලෝකෙම හයියෙන් හරිම ස්පීඩ් එකකින් කැරගෙන්න ගත්තා. ඒ තප්පර කීපේ.
හැබැයි තප්පර කීපයක් යනකොට ඒක නැති වෙලා යන්න ගත්තා. ඒ වේදනාවක් දැනුණා නැහැ කියන්න ඕනේ නැහැ. ස්ප්‍රේ එකක් ගහලා හිරිවැට්ටුවත් ඉතින් කන ඇතුලේ එක එක සද්ද ඇහෙන්න ගත්තා. තටපට කකා එක එක අර බෙහෙත් જાති යනවා වගේ දේවල් දැනෙන්න ගත්තා. හරිම සෙන්සිටිව් තැනකට විද්දි. හරි අමාරුවෙන් වගේ බයික් එකේ මේ දවස්වල ඉතින් කාර් එකක් නැති හින්දා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඉතින් මේ දේත් විඳ දරාගෙන මම මෙච්චර කාලයක් විශ්වාස නොකරපු පැති ගැන විශ්වාස කරන්න ගත්තා. ඉතින් දේවාල ගානේ, කෝවිල් ගානේ, පන්සල් පල්ලි ඕව ගානේ ගිහිල්ලා බාර ආහාර වෙන්න පුරුදු වුණා. ඉතින් ඒවට ගිහිල්ලා වැඩ ටික හපව් පටන් ගන්න ඉඩිය එකක් තිබ්බෙම නෑ. කොහොම හරි පළවෙනි ඉන්ජෙක්ෂන් එක ওই විදිහට ගහලා ඉවර කරා. ඉතින් ඊළඟට ආයෙ දවසක් ගියා දෙවෙනි ඉන්ජෙක්ෂන් එකක් ගහන්න වෙන හින්දා දවස් දෙකක් හෝ දවසක් කරලා තමයි මගේ දෙවෙනි ඉන්ජෙක්ෂන් එක ගහන්නේ. ඉතින් කිව්වා වගේම මගේ දෙවෙනි ඉන්ජෙක්ෂන් එකටත් මම ගියා. ගිහිල්ලා එදත් ඒ අමාරුව ඒ දුකම විඳගෙන ආපහු ගෙදර ආවා. හැබැයි වාසනාවකට වගේ හතරවෙනි දවස් පස්වෙනි දවස් විතර යනකොට මට තේරුණා මගේ ඇහිම චුට්ටක් විතර ඇවිල්ලා තියෙනවා. ආයෙ වරුවකින් විතර මට තේරුණා ආපහු බැක් ටු නෝමල් ලාම තියෙනවා වගේ සිද්ධියක්. ඉතින් මම තකාණියක්ම ටක් ගාලා ආපහු ડોක්ටර් හම්බෙන්න ගියා. ડોක්ටර් මගේ ඇහිම නම් ආපහු ඇවිල්ලා තියෙනවා. මගේ අපි ආපහු චෙක් කරන්න වෙනවද කියලා කිව්වා. ඉතින් නැවතත් අර පරීක්ෂණයම කරාට පස්සේ ડોක්ටර් කිව්වා රිපෝට් එක බලලා ඔයාගේ ඇහිම 100% නෝමල් වෙලා තියෙන සංජෝල මටත් හිතා ගන්න බෑ මේක වෙන්න නම් අර chance එක ගොඩක් අඩු chance එකක්. ඒ හින්දා මේ කොහොම වුණත් අපිට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. දැන් ඉතින් ආපහු ඔයා වැඩ ටික පටන් ගන්න කියලා. මං හිතුවා ඉතින් මේ මාව බය කරන්න දෙයියෝ දුන්න දෛවය දුන්න පොඩි ආතල් එකක් විතරයි වගේ සිද්ධියක් කියලා හිතාගෙන ඉතින් මම ආයෙ සතුටින් වැඩ ටික පටන් ගත්තා. මාසයක් දෙකක් විතර යනකොට මට තේරුණා අර කනට දෙයින්දපු ඉන්ජෙක්ෂන් එකේ ඉෆෙක්ට් එකක්ද මොකක්ද රීසන් එක දන්නේ නැහැ. නමුත් මගේ කන ඇතුලෙන් මගේ මේ බ්ලඩ් ප්‍රෙෂර් එක කියන්නේ සම්පූර්ණයෙන්ම මගේ හදවතේ සද්දයට සමාන සද්දයක් මගේ මේ වම් පැත්තේ කනේ ඇතුලෙන් ඇහෙන්න ගත්තා. ඒක නිකන් හරියට නිකන් අර බ්ලඩ් ප්‍රෙෂර් අපි මිනිස්සෙක් හුස්ම ගන්නකොට නහස් පොඩු වලින් මේ සබ්දයක් පිට වෙනවා වගේ සබ්දයක්. හැබැයි සබ්දේ සම්පූර්ණයෙන්ම 100% සේම් මගේ හાર્ට් බීට් එකෙන් යන සවුන්ඩ් එකට. ඉතින් මෙන්න මෙතනදී මට ආයේ මේ ප්‍රශ්නේ ආව නිසා මම ආයේ ENT ડોක්ටර් හම්බෙන්න ගියා. ඉතින් මේ විත්තේ මේ සල්ලි මගේ එක ලෙඩකට වියදම් කරන ගමන් තව ලෙඩකට වියදම් කරන්න වෙලා රිපෝට්ස් වලට වියදම් කරන්න වෙලා සාමාන්‍ය එක දවසකට රුපියල් 20000 වියදම් වෙන මට්ටමට මගේ ආර්ථිකය මම එකතු කරගත්ත සල්ලි මට වියදම් කරන්න සිද්ධ වුණා. ණය වුණේ නැතත් මම මේ ටික ඒ විදිහට කරගෙන ගියා. ඉතින් මොකද ජීවත් වෙලා ඉන්න බෑ හැමදේම කරන්න කියලා හිතාගෙන. මෙන්න මේ විදිහට ඉතින් ආපහු ડોක්ටර් හම්බෙන්න යනකොට කිව්වා මේකට කියන්නේ මම මේ වෙද්දිත් AI යූස් කරලා මේ මොකද්ද මේකේ තත්ත්වය මොකද්ද මෙහෙම සද්ද ඇහෙන්නේ මේ සද්ද වලට කියන නම මොනවද කියලා පොඩ්ඩක් ඉගෙනගෙන තමයි ගියේ. මොකද හැමදේම අර ඕවර්තින්ක් කරන්න පුරුදු වුණා හින්දා මේවා ගැන මම නිකම්ම ඉබේම හොයන්නත් පුරුදු වෙලා හිටියා. ඉතින් කොහොම වෙතත් ડોක්ටර් මෙන්න මෙතනදී මට දුන්න උත්තරේ ගැන මට එච්චර සැටිස්ෆුනේ නැහැ. ડોක්ටර් කිව්වා මේකට කියන්නේ පල්සටයිල් ටිනිටස් කියලා. ටිනිටස් සවුන්ඩ් වර්ග ගොඩක් තියෙන අපේ කන ඇතුලේ එන. ඉතින් ඒකෙන් මේ පල්සටයිල්ස් කියන්නේ ඇත්තටම පල්ස් සවුන්ඩ් එක ඔයගොල්ලෝ දන්නවා. පල්ස් කියන්නේ ඇත්තටම අර නාඩි වැටෙනවා වගේ ඒ හાર્ට් බීට් එක වගේ දෙයන්නේ. එතකොට මෙතන මේ නාඩි වැටෙනකට සමාන සවුන්ඩ් එකක් තමයි හાર્ට් බීට් එකට සමාන සවුන්ඩ් එකක් තමයි අපි මේ කන ඇතුලෙන් ඇහෙන්නේ. ඉතින් ඒක හොඳ කරගන්න බැරි ලෙඩක් කියලා තමයි යා කිව්වේ. නමුත් මම AI වලින් හොයපු විස්තරات එක්ක මම දැනගත්තා මෙන්න මේ ලෙඩේ හරියටම තියෙන තැන හරියටම හොයාගන්න පුළුවන් වුණොත් අපිට මේ ලෙඩ ඔක්කොම හොඳ කරන්න පුළුවන් කියන එක. මේ පල්සටයිල් ටිනිටස් කියන එක ඇත්තටම හොඳ කරන්න පුළුවන් දෙයක් කියලා තමයි මම හොයාගත්ත තොරතුරු අනුව තිබ්බේ. ඉතින් ඒ හින්දා මට ડોක්ටර්ගේ උත්තරේ සැටිස්ෆුන්නේ නැහැ. ඉතින් මට හිතුණා මම සෙකන්ඩ් ඔපිනියන් එකට ගියොත් හොඳයි කියලා. මෙන්න මේ තත්ත්වය මත මම සෙකන්ඩ් ඔපිනියන් එකට යන්න තීරණය කරා. ඉතින් දෙවෙනි ડોක්ටර් හම්බෙන්න යනකොට යන්න කලින් මම නැවතත් තීරණය කරා මම මේ දේ ගැන හරියටම හොයනවා කියලා. ඉතින් මම නම් දන්නේ නැහැ මම මේ දේ හොයාගත්තේ ඇත්තටම අනිත් අයට කොහොමද දන්නේ නැහැ. ඕවර්තින්ක් කර කර හරි AI යූස් කරනකොට මම Grok AI තමයි වැඩිපුරම යූස් කරේ. ඉතින් Grok AI එකට මම මේ හැම විස්තරයක්ම නැවත A to Z prompt එකක් විදිහට දානවා. මට ඇහෙන શબ્දය ගැන ඒ શબ્දය කොයි විදිහටද මට දැනෙන්නේ. එතකොට මට කරපුවා මට බෙහෙත් විදපුවා මේ ඔක්කොම. එතකොට මම යාගෙන් අහනවා මේක මොන මේ තැනකද ලෙඩේ තියෙන්නේ කියලා හරියටම හොයාගන්න මොන හරි ඇක්ටිවිටීස් හරි තියෙනවද කියලා බලාගන්න. එතකොට මෙන්න මෙහෙම දෙයක් දුන්නා. ඇත්තටම අදටත් මම වාසනාවන්ත කෙනෙක් කියලා දැනෙන්නේ මට මෙහෙම හරි හොයාගන්න දැනුමක් තිබිච්ච හින්දා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී
හරි ලස්සනට පැහැදිලි කරලා ග්‍රෝක් AI එකේ ඇක්ටිවිටිස් කීපයක් දෙනවා. පළවෙනි එක දෙන්නේ බෙල්ල වම් පැත්තරයි දකුණු පැත්තරයි මේ විදිහට හයියෙන් ටර්න් කරන්න කියලා කිව්වා. ඒ කියන්නේ එක පැත්තකට ගොඩාක් ටර්න් කරන්න try කරන්න කිව්වා. මට දැනුණා මම වම් පැත්තට ටර්න් කරනකොට මගේ ශබ්දය සම්පූර්ණයෙන්ම කන ඇතුලෙන් ඇහෙන ශබ්දය සම්පූර්ණයෙන්ම නතර වෙනවා. දකුණු පැත්තට ටර්න් කරනකොට මේ ශබ්දය සම්පූර්ණයෙන්ම වැඩි වෙන්න ගන්නවා. එතකොට මගේ බෙල්ල තදින් මිරිකගෙන අල්ලගෙන ඉන්න කියලා ඇක්ටිවිටි එකක් දුන්නා. බෙල්ලේ එතකොට අල්ලනකොට මට තේරෙන්න ගත්තා මේ ශබ්දය එකපාරම නතර වෙනවා තදින් අල්ලනකොට. එතකොට ආය බුරුල් කරනකොට ආය මේ කන ඇතුලෙන් ශබ්ද එන්න ගන්නවා. එතකොට මට තේරෙන්න ගත්තා මේ එනකොම මේ අර පල්සටයිල් සවුන්ඩ් එන්නේ මට නිකන් තනිකරම මේ හાર્ට් බීට් එකේ ශබ්දේ අර ඩික් නෙවෙයි නිකන් අර ප්‍රෙෂර් කරන ටැප් එකකින් වතුර ප්‍රෙෂර් කරනවා වගේ හෙන්න ගත්තේ. ඉතින් මෙන්න මේ ශබ්දෙත් එක්ක මේ ඇක්ටිවිටීස් උත් එක්ක මමම හොයාගත්තා මේ ලෙඩේ ඇත්තටම තියෙන්නේ මෙන්න මේ බෙල්ලේ කොතනක හරි තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. මම අල්ලලා බලනකොට ඒ සවුන්ඩ් වෙනස් වෙන එකෙන් මම තීරණය කරා හරි එහෙනම් මෙතන තමයි මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේ. දැන් මම මේක ડોක්ටර්ට මේ AI කතන්දර ඕවා මේවා ගැන කියන්නේ නැතුව ඊළඟ පාර ડોක්ටර් හම්බෙලා මම මේ බෙල්ලේ මේ අල්ලනකොට මේ ශබ්දේ වෙනස් වෙනවා කියන එක කියලා කොහොම හරි මෙතන පරීක්ෂණයක් කරගන්න ඕනේ කියන එක මම හිතෙන් හිතාගෙනම තමයි ඊළඟට ડોක්ටර් හම්බෙන්න ගියේ. ඇත්තටම මේ කාරණා ගැන කියනකොට මේ කාරණා වෙලා දැන් මාස ගාණක් ගිහිල්ලා මට බෙහෙත් විතරත් මාස ගාණක් ගිහිල්ලා තමයි මේ ඔක්කොම එකින් එකට හොයන්නේ. මම මේවා ෂෝට් ඇන්ඩ් ස්වීට් ඔයගොල්ලන්ට මේ පැහැදිලි කරන්නේ වීඩියෝ එක තවදුරටත් දික් වෙන හින්දා. මගේ බෙල්ලේ මේ ඉෆෙක්ට් එක දැනගෙන මම ඒ කියන්නේ මගේ කන් බෙරේට බෙහෙත් ඉදලා ඉවර වෙලා මාස ගාණක් මම ඇත්තටම මේ චූටියට ඇහෙන සද්දේ දවසින් දවස මට වැඩි වෙන්න ගත්තා. අන්තිමටම මට මගේ නිින්ද සම්පූර්ණයෙන්ම අහිමි වුණා. ඒ කියන්නේ මම නිදාගෙන ඉන්නකොට නිදා ගන්නම බෑ. මගේ ඇතුලෙන් අර යන බ්ලඩ් සවුන්ඩ් ඇත්තටම යන බ්ලඩ් සවුන්ඩ් එක නිදා ගන්න දෙන්නෙම නැති තරම් වේදනාකාරී වුණා. ඒ එන සවුන්ඩ් එක හරිම වේදනාකාරී දෙයක් කියන්නේ හැමතිස්සෙම හෙන්න ගත්තා. ඉතින් මම මොකද කරේ ඒ දවස්වල අර තැන් වල තියෙන සාමාන්‍ය මට මෙතන ඉඳලා දුර ඒ වාරිය පොළට කිලෝමීටර් 40ක් 50ක් විතර ඒ පැතිවල පවා තියෙන මා යාළුවෙක් එක්ක විස්තරය කියලා තියෙන මියුසිකල් ගානේ යන්න ගත්තා. රෑ තියෙන උත්සව වලට යන්න ගත්තා, පාටි වලට යන්න ගත්තා. මම බොන්නේ කන්නේ ඔක්කොම නතර කරත් යාළුවෙක් එක්ක මියුසිකල් ගානේ යන්න ගත්තා. මොකද මට නිින්ද යන්නේ නැති හින්දා රෑ ගාන මට නිදිමත හැදුනාම මම පාන්දර ඇවිල්ලා ඇඳට වැටුනාම අර සවුන්ඩ් ඔක්කොම අමතක වෙලා මට නිින්ද යන්න ගත්තා. ඉතින් ඒ වගේ ලොකු දුකක් වින්දා මම ඔය මේ ලෙඩේ ගැන හොයාගන්න කාල සීමාව වෙනකොට. ඉතින් මෙන්න මේ කාල සීමාවේදී මම මගේ මේ බිල්ලේ අවුල නැවත කියන්න මම ENT ડોක්ටර් කෙනෙක් හම්බෙන්න යනවා. හම්බෙන්න යනකොට මම ડોක්ටර්ට කියනවා මම මේ ડોක්ටර් මගේ මෙන්න මේ බිල්ලේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඉතින් ડોක්ටර් තේරුම් අරගෙන ඒ වෙලාවේ ડોක්ටර් සම්පූර්ණයෙන්ම මාව රෙකමන්ඩ් කරනවා අල්ට්‍රාසවුන්ඩ් එකකට. අල්ට්‍රාසවුන්ඩ් එක චෙක් කරනකොට රිපෝට් එක චෙක් කරනකොට රිපෝට් මම කලින්ම දැනගන්නවා AI දාලා ඉතින් බෙල් එක ඒසයක් අඳුරගෙන තමයි තියෙන්නේ කියලා. ඉතින් ડોක්ටර්ට අග්ගාලා මාව මෙතනින් එහාට එයාගේ රාජකාරියක් නැහැ කියලා මේක කේස් එකක් තියෙනවා. බෙල්ලේ තමයි කේස් එක තියෙන්නේ. මේක ආය යන්න ඕන වැස්කියුලර් සර්ජන් ડોක්ටර් කෙනෙක් ළඟට. ඉතින් එයාව හම්බෙන්න කියලා මාව යවනවා ට්‍රාන්ස්ෆර් කරනවා වැස්කියුලර් ડોක්ටර් ළඟට. ඉතින් වැස්කියුලර් ડોක්ටර් මේක ටක් ගාලා මාව රෙකමන්ඩ් කරනවා CT ස්කෑන් එකකට. ඉතින් මෙන්න මේ CT ස්කෑන් එක කරන දැන් මේවට ගොඩක් කල් යනවා. එතකොට මම මේ ජීවත් වෙන්නේ අර මගේ කන ඇතුලේ ඇහෙන ශබ්දෙත් එක්ක සහ අර ජීවන රටාවම තමයි. ඉතින් ලොකු දුකක් විඳ අනාඩා කොහොම හරි නිදා ගන්නත් නැතුව කොහොම හරි අන්තිමටම තේරුම් ගන්නවා CT ස්කෑන් එකේදී මෙන්න මේ බෙල්ලේ සාමාන්‍ය සෙන්ටිමීටර 7ක විතර ටියුම එකක් දාලා තියෙනවා. ඒක තියෙන්නේ සාමාන්‍යයෙන් මෙතන මේ මූණ පැත්තට යනයි. මෙතන මේ ආටරිය කියලා මට හඳුන්වා දුන්නේ සාමාන්‍යයෙන් අර මේ හරියන ලොකු බ්ලඩ් ලයින් එකයි දෙකක් මැද්ද හිර වෙච්ච වගේ තැනක තමයි ගෙඩිය තියෙන්නේ කියලා කිව්වා. ඉතින් මේ ගෙඩිය සෙන්ටිමීටර් 7ක් විතර ලොකුයි. ඉතින් මෙන්න මෙතනදී මම ආයෙ ඕවර්තින්ක් කරන්න ගත්තා. මොකද ડોක්ටර් මට කෙලින්ම කිව්වා මේක ලොකු රිස්ක් එකක් තියෙන සර්ජරි එකක්. මේක වෙන්න පුළුවන් දරුණුතම දේවලුත් පැහැදිලි කරා. ඉතින් ටංකාලා ડોක්ටර් කිව්වා මේක කුරුණෑගලින් කරන්න එපා. මේක කොළඹටම ගිහින් කරොත් හොඳයි කියලා. එයා ડોක්ටර් කෙනෙක් ළඟට මාව ට්‍රාන්ස්ෆර් කරා. ඉතින් ඒ ડોක්ටර් හම්බුනාට පස්සේ මං හිතන්නේ මේ මට ලොකු පැහැදිලි කිරීමක් කරා. නමුත් එයා එක්ස්ප්ලেইন කරා මට සම්පූර්ණයෙන්ම මේක වෙන්න තියෙන දරුණුම දේවල් පවා. ඉතින් මම ඕගොල්ලන්ට කියනවා නම් අද මම මෙතන මේ විදිහට හිටියත් තීරණයක් ගන්න අමාරු තැනක මම හිර වුණා. හිර වුණේ ඇත්තටම මගේ මේ සර්ජරි එකේදී මට ඇත්තටම පැරලයිස් වුණත් වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මේ සර්ජරි එක පස්සේ සම්පූර්ණයෙන්ම කටහඬ නැති වෙන්න පුළුවන් කියලා කිව්වා. පැරලයිස් වෙන්න පුළුවන් කම මොලේට ලේ වාහනේ වෙලා මරණය වුණත් ඇති වෙන්න
පුළුවන් කියන තත්ත්වය මට එක්ස්ප්ලේන් කරා. ඉතින් ඒවා ඒ අයවලනුත් බලනකොට මම සමහර දේවල් ඉතින් චූටි ප්‍රසන්ටේජ් තමයි තිබ්බේ. නමුත් වෙන්න පුළුවන් chance එකක් තියෙනවා. ඉතින් මගේ පළවෙනිම සර්ජරි ඩේට් එක හරියටම මාසයක් විතර කාලයක් ඇතුළත සෙට් වුණා. ඒත් මම ජීවත් වුණේ අර කණේ ප්‍රශ්නත් එක්ක දුක් විඳ තමයි. සර්ජරි ඩේට් එකක් දාලා ඔක්කොම කරලා තියෙද්දි මගේ හිත මට සර්ජරි එකට යන්න දුන්නේ නැහැ. තියෙන බයටත් එක්ක. මොකද මම මගේ වැඩ පිළිවෙලවල ඔක්කොම සාර්ථක වෙනවා. මෙන්න මේ කාලෙදී මම නැවත වැඩ කරන්න පටන් ගන්න ඕනේ කියලා මගේ ආසාවක් තිබ්බා. ටීචින් ෆීල්ඩ් එකට එන්න ඉංග්‍රීසි ටීචර් කෙනෙක් වෙන්න. ඉතින් ඒකට අවශ්‍ය ක්වොලිෆිකේෂන් උත් පටන් අරගෙන අදාළ කෝසස් උත් සම්පූර්ණයෙන්ම කරන ගමන් තමයි තිබ්බේ. නැවත මට සිද්ධ වුණා මම මානසිකව කඩාගෙන වැටෙන්න ගත්තා. නැගිටම මාව ආපහු කඩාගෙන වැටෙන්න ගත්තා. මෙන්න මේ සර්ජරි එක ගැන කියනකොට ආපහු ඔක්කොම නතර කරන්න ගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට කාලය ගෙවිලා ගියා. ඉතින් පළවෙනි මාසේ මම සර්ජරි එක නතර කරත් මට මේ කන ඇතුලෙන් එන ප්‍රශ්නේ එන්න දරුණු වුණා. තරන් ඉන්න බැරිම තරමටම දවල් කාලේ එකෝ තියෙන තැන්වල බස් ස්ටෑන්ඩ් වල හිටියත් මේ සද්දේ වැඩි වෙන්න ගත්තා. පාඩුවේ ඉන්න මම පැත්තකට ඇදලා වැටෙන්න ගන්නවා, බැලන්ස් නැති වෙන්න ගන්නවා, පුටුවක ඉඳලා නැගිට්ටත් කලන්තේ වදින්න වැටෙන්න ගන්නවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්න දරුණු වෙන්න ගත්තාට පස්සේ මම අහපව් ડોක්ටර් හම්බෙලා ડોක්ටර් ඇත්තම කතාව කියලා මම බය වුණා මට සර්ජරි එකට එන්න බෑ දිනේට කියලා. පැහැදිලි කරනවා මම ආයෙ සර්ජරි ඩේට් එකක් දාගෙන නැවත කොළඹ හොස්පිටල් එකේ මම ඇඩ්මිට් වුණා. ඉතින් මේ පාර මම හිත හදාගෙන මේ ඇඩ්මිට් වුණේ. එතකොට මට එම්බලයිසේෂන් කියලා එකක් කරන්න සිද්ධ වුණා සර්ජරි එකට දවස් දෙකකට කලින්. ඉතින් කකුලේට යටින් ඉඟටිය දිහෙන් හරියටම පළලා කැපුම් පාරක් දාලා මං හිතන්නේ මාව මැෂින් එකකට දාලා මගේ මෙන්න මේ බෙල්ලේ තියෙන බ්ලඩ් යන මොනවා හරි ලයින් එකක් හරි ගෙට එකක් හරි මොකක් හරි බ්ලොක් කිරීමක් කරලා ඒක කරලා ඉවරලා දවස් දෙකකට පස්සේ මාව සර්ජරි එකට ගත්තා. දෙයනේ කියලා සර්ජරි එක පැය 7ක් විතර තිබ්බා. මහා පැය 24ක් මම අන්තරමට ICU තිබ්බා. තියලා ඉතින් මම නැවත දවස් කීපයක් හොස්පිටල් එකේ ඉඳලා කොහොම හරි දවස් 10ක කාලයක් හොස්පිටල් එකේ ඉඳලා මම නැවත ගෙදර ආවා. මේ හොස්පිටල් එකේ කියවපු ජීවිතේ මම හිතන්නේ මම ගෙවපු මෙච්චර කාලයකට ගෙවපු දුක්ඛිතම කාලේ. ඉතින් ICU එකේ හිටපු පැය 24 කියන්නේ මම එච්චර කාලයකට විඳපු අන්තිම දුක් විඳපු ලොකුම පැය 24 කියලා මම හිතනවා. මොකද වතුර ටිකක්වත් බොන්න බැරුව මගේ මේ කටවල් තාමත් චුට්ටිය දෙයක් තියෙනවා. මේ මේවා ඒව කාලයත් එක්ක විසඳෙයි කියලා තමයි කිව්වේ. ඉතින් වතුර ටිකක්වත් බොන්න බැරුව ඕගොල්ලොන්ට මම ෆොටෝ එකකුත් දාන්න. මේ දියර ජාති වලින් විතරක් ජීවත් වුණා. ඉතින් මුත්‍රාබට යටින් ගහලා කන්න බොන්න බැරුව, එතකොට කතා කරගන්න බැරුව, කටහඬ මෙහෙමවත් තිබ්බේ නෑ මුල් දවස්වල. මේ ඉතින් ඒ විදිහට තිබ්බා. ඉතින් ආපහු අන්තිම පැය 24 මට ඉතින් මාව වාට්ටුවට දානකොට ලොකු දුකක් වින්ද. වාට්ටුවේ ඉන්නකොට මගේ ඇඳේ ඉස්සරහා මිනිස්සයා මං ඉස්සරහා මැරෙනවා. මේ පැත්තේ ඇඳේ මිනිස්සයාගේ කකුල් දෙකම කපලා ගෙනල්ලා දානවා. ඉතින් ඒව දැක අර බුදුහාමුදුරුවෝ තුනත් කියලා තියෙන්නේ අර ආරෝග්‍ය පරමාලාභ කියලා තියෙන්නේ නිකන් නෙවෙයි කියන එක මට මගේ අස්පනා පිටම තේරෙන්න ගත්තා. ඉතින් අර ජීවිතේ පට්ටාත ලයිෆ් එකක් කොච්චර ගත කරත් අපිට මේ විදියට කෙලවෙලා නන්නත්තර වෙලාම යන්න පුළුවන්. එක තප්පරයක් ඇති කියන එක ජීවිතේ වැටහෙන්න ගත්තෙත් මෙන්න මේ කාල සීමාව තුළද. මට මෙන්න මේ දේවල් ගැන වැටහීමත් එක්ක මගේ ලයිෆ් එකේ ටර්න් වෙන්න ගත්ත. සාමාන්‍ය මෙඩිටේෂන් පැත්ත, හිත හදාගන්න දේවල් කරන්නේ කොහොමද, හිත උරු වෙන්න ගත්තා. ඒ දේවල් වලට ඒ දේවල් ගැන වෙනම කතා කරමු. ඉතින් මම අන්තිම පැය 24 මම ඉල්ලුවා මාව කොහොමයි වෝඩ් එකට දාන්න කියලා. ඉතින් වෝඩ් එකට ගෙනල්ලා දැම්මට පස්සේ මම කකා බීබි කොහොම හරි මං කියන එක මිනිස්සුන්ට ඇහෙන්නෙම නැති වෙන්න ගත්තා. මගේ යාළුවන්ටවත් කතාවත් කරගන්න බැරුව තත්ත්වයකට මාස දවස් 3-4ක් හිටියා. ඉතින් කොහොම හරි මුත්‍රා බල ටිකක් කලවලා මගේ මේ පැත්තෙන් එළියට ලොකු බටයකුයි මේ මම ඔයාලට ඒකෙත් ෆොටෝ එකක් දාන්නම්. මේ පැත්තෙන් ලොකු කැනියෝල එකකුයි ගහලා තිබ්බා. ඉතින් ඒවත් මම කොහොම හරි ඩොක්ටර්ස්ලාට කියලා යාලත් කාලේට ගැලපෙන විදිහට ඒවත් ගලවලා දවස් 10ක හොස්පිටල් ලයිෆ් එකෙන් පස්සේ මාව ආපහු ගෙදර ටිකට් කපලා එව්වා. හැබැයි ටිකට් කපලා එනකොට මට දවස් 3-4යි ආයෙ ඉන්න උනේ. මට යන්න උනා ආයෙ හොස්පිටල් එකට. මොකද මගේ මේ කට ඇතුලෙන් මොකක් හරි ලොකු ස්පේස් එකේ අඩුවක් දැනුණා. ඒ විතරක් නෙමෙයි කට ඇතුලේ මට මොකක් හරි කෑල්ලක් අහු වෙනවා වගේ දැනුණා. ඉතින් මම මේක කියන්න ડોක්ටර් මෙතනදී මේ ගියේ වැස්කියුලර් ડોක්ටර් කෙනෙක් ළඟට නෙමෙයි වෙනම සෙක්ෂන් එකක්. එතකොට මේ ડોක්ටර්ස්ලා ඔපරේෂන් එක කරනකොට OMF ડોක්ටර්ස්ලා තමයි මෙන්න මේ හරිය මේ කැපුම දාලා මේ මෙතන හකු වැටේ දෙකට පරලා ඊට දීලා හදලා තියෙන්නේ මේ ගෙඩිය අයින් කරන්න වැස්කියුලර් ડોක්ටර්ස්ලාට. එතකොට මට සිද්ධ වුණා OMF ડોක්ටර් හම්බෙන්න. මොකද මගේ මේ කෑම කන්න අපහසුතාවයකුත් තිබ්බා. මගේ මේ දත් සෙට් එකත් එකට ෆිට උන්නේ නැහැ. ඉතින් මම ආයෙ ගියා OMF ડોක්ටර් හම්බෙන්න. ඉතින් OMF ડોක්ටර්
මයිත් එක කතා කරා ටිකක් මොකද්ද තියෙන්නේ මේ අහුවෙන්නේ මොකද්ද කියලා බලන්න කට ඇතුලෙන් අහුවෙන්නේ මොකද්ද කියලා බලන්න ඉඳ ගන්නකො බලන්න කියලා මට කිව්වා. මම බලාපොරොත්තුෙන් ගියේ නෑ ආපහු මොකක් හරි දෙයක් කරයි කියලා. එකපාරම උපරේ මේ ආපහු ඉන්ජෙක්ෂන් එකක් අරගෙන කට ඇතුලට තැන් වලට 3-4ක් විද්දා. විදලා පිහියක් වගේ එකක් අරගෙන ආපහු කපන්න ගත්තා. මම ගොඩක් බය වුණා ඇත්තටම මේ මොකද්ද මේ කරන්න කියලා. ඊට පස්සේ එයා ලොකු කැපුමක් දාලා කොහොම හරි විනාඩි 5ක් විතර ඔට්ටු වෙලා මගේ මෙතන තියෙන දතකුත් ගලවලා අයින් කරලා ඊට පස්සේ ඇතුලෙන් මේ ඔක්කොම කරන්න කලින් අත්තන පොඩි ප්‍රොසෙස් එකක් තිබ්බා. මේ පොඩි එක්ස්රේ එකක් ගත්තා. එතකොට දත චෙක් කරා. මගේ මේ කැපුම දාලා තියෙන දතෙන් තැනම දත මැරිලා කියලා එක්ස්ප්ලেইন කරා. ඒක ගලවලා අයින් කරන්න වෙනවා කියලා කිව්වා. ඒතර ඒකත් ගලවලා අයින් කරලා ඊළඟට මේ මම කැපුමක් දාලා කට ඇතුලේ ඊළක ඇවිල්ලා මම මේ වචනින්ම කියනවනේ යාළුවන්ට කොහොම එක්ස්ප්ලেইন කරපු විදියට මම මේ පැහැදිලි කරන්නේ. කැපුමක් දාලා ඇවිල්ලා ටිකක් කොට්ටු වෙලා ආපහු මෙහුම් පාරක් කොක්කක් වගේ එකක් අරගෙන මෙහුමක් දැම්මා. ඊට පස්සේ මම ගාන කට ඇතුලේ තිබුණු ස්පේස් එක නෑ වගේ ගතිය සහ මොකක් හරි කෑල්ලක් අහුවෙච්ච ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. ඊට පස්සේ ડોක්ටර් කිව්වා මේ ඔයාගේ පොඩි අස්ථි කෑල්ලක් ඉර වෙලා තිබ්බා. අපි ඒක අයින් කරා. දැන් අවුලක් නෑ නේද කියලා. මං කිව්වා දැන් අවුලක් නෑ ડોක්ටර්. හැබැයි මෙහෙම දෙයක් බලාපොරොත්තුෙන් ආවේ නෑ. මට නිකන් දැන් කැරකිල්ල වගේ කියලා. ඉතින් කොහොම හරි මේ ඒකත් ඉවරලා ගෙදර ආවා ආපහු. ඉතින් ඔන්න ඔය විදිහට ලයිෆ් එක ගෙව්වා. අවුරුද්දකට වැඩිය දුකක් වින්දා. මේ විද්‍යාව හපව වැටිලා හැමදේම නැති වුණා. වාහන පවන් නැති වුණා. හම්බ කරගත්ත දේවලුත් නැති වුණා. ඉතින් මං කරන් ආපු වැඩ පිළිවෙල ඔක්කොම නතර කරා. Amazon associate account වල හොඳ ඉන්කම් තිබ්බා අවුරුද්දකට දෙකකට කලින්. එතකොට Adobe account වල හොඳ ඉන්කම් තිබ්බා. ඔයගොල්ලෝ දන්නවා Dero trading වල payment agent එක විතරක් යන්දමින් වගේ මගේ යාළුවා හින්දා ඌට බාර දුන්න හින්දා ඌ ඒක දැන් ගියා. ඉතින් මේ අවුරුදු මේ දවස් 10 ඇතුළත අවුරුදු ගානක අතීතය ඇතුළත මේ දවස් 10න් මං ගෙවලා ඉවර කරපු ලොකුම දුක විඳලා ඉවර කරේ මං අවුරුදු ගානක් විඳපු දුක. කන්නේ නැතුව මානසික වැටිච්චා. ඊට පස්සේ හොස්පිටල් ගානේ පෝලිං වල ඉඳපුවා. එක ලෙඩකින් වැටිලා තව ලෙඩකට ඇවිල්ලා ආයෙත් ලෙඩකට ඇවිල්ලා වැටි නැගිට ආපු ලයිෆ් එක මං හිතන්නේ මට මේ වයසට කාටවත් ඇවිල්ලා තියෙයි කියලා. සමහර වෙලාවට මම මොටිවේෂන් වීඩියෝ බලන්න පුරුදු වුණා. ඒව ඇති වැඩක් නෑ ඇත්තටම. මොටිවේෂන් වීඩියෝ බලලා මුන්ගේ ජීවිතවලට වෙලා තියෙන දේවල් මොනවද කියලා හිතනවා මට මගේ ජීවිතේ වෙච්චා. ඉතින් මේ ඇතුලේ තියෙන චූටි කාරණා ටිකක්. තව මට මං හම්බ කරගත්ත දේවල් මට නැති වුණා. ඒකට ලොකු රත්තරන් මාලයක් දාගෙන හිටියා. හොඳට හම්බ කරගෙන ඒක හොරු කඩාගෙන ගියපුවා. එන කතන්දර ගොඩක් තියෙනවා. ඉතින් ගයිස් මම මෙච්චර මේ දිග වීඩියෝ එකක් දාලා කියන්නේ අපි මොන දේ කරත් අපිට හැමදේම නැති වෙන්න යන්නේ තප්පරක මොනවාද එක්කත් ඒ හින්දා අර පොඩ්ඩක් මෙඩිටේෂන් පැත්තාගමට දහමට ලැදිව ජීවත් වෙලා තමත් මනුස්සයෙන්ට උදව් කරගෙන සල්ලිත් උතර හම්බ කරගෙන ඉතිරි කරගෙන ජීවත් වෙන්න පුළුවන් කාලේ අනිවාර්යයෙන්ම කරගන්න වෙනවා. මොකද මම ලබාගත් එක්ස්පීරියන්ස් එක මම හිතන්නේ මේ ජීවිතේ ගොඩක් කොල්ලොන්ට මේ වයසට ඉන්නේ නැහැ. මම ප්‍රාර්ථනා කරනවා එහෙම දේවල් කාටවත් වෙන්නත් එපා කියලා. ඉතින් මගේ පර්සනල් රෙඩියට ආපහු බේත් කරන ගමන් රිකව වෙන ගමන් තමයි දැන් ජීවත් වෙන්නේ. ඉතින් ඔපරේෂන් එකත් ඩොක්ටර්ලාට පින් සිද්ධ වෙන්න සාර්ථක කරගත්තා. නමුත් පොඩි ඉෆෙක්ට් ඇවිල්ලා තියෙනවා. සමහර විට කටහඬ දැන් ස්පීච් තෙරපි වලට යන්න වෙලා තියෙනවා. මෙහෙමයි සර්ජරි. නමුත් මම සර්ජරි කරලා රිකව වෙන එක මගේ ජීවිතේ මම එක පැත්තකින් ඒක හරියට කරගන්න පුළුවන් එක වෙච්ච එක පැත්තකින් ලොකු වාසනාවක් වුණත් සර්ජරි එකෙන් පස්සේ අපිට ආය පන්නන්න වෙන දේවල් ආය කරන්න වෙන දේවල් ඉතින් දැන් මගේ මේ කටහඬ චෙක් කරගන්න හැම මාසයකමාරකට මාසයකටම සැරයක් විතර මේ නහයෙන් කැමරාවක් දාලා මෙතන උගුර චෙක් කරනවා. උගුර චෙක් කරලා මගේ කටහඬ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, කටහඬ කොහොමද ග්‍රෝ වෙන්නේ කියලා බලනවා. ඉතින් ඔය වගේ ඉස්සරහට තව දුක් විඳින්න තියෙනව නැතුව නෙවෙයි. නමුත් ලයිෆ් එක කිසිම ස්පිරිතාලකක් නතර නොවුණු මම එතන හොස්පිටල් එකකට ගිහිල්ලා ඇඩ්මිට් නොවුණු මම මේ වගේ දේවල් එක පාරටම එක දිගට වෙන්න ගත්තාම සමහර මිනිස්සුෝ ලව් සීන් ඉඳලා පොඩි සීන් ඉඳලා බෙල්ලේ වල දාගන්නේ ඇයි කියලා හිතුණා. ජීවිතේ මේ හොස්පිටල් එකේ ඉද්දී මන් කවුද කියලා මට හිතුණා. සමහර මිනිස්සුන්ට කැම දෙන්නේ ජීවිත කාලෙටම නහයින්. සමහර මිනිස්සුෝ මුගත මාර්ගයෙන් එළියට යන්න ඕන දේවල් පැකට් එකකට බඩලකින් එළියට එනවා. සමහර මිනිස්සුන්ගේ බඩවැල් පැකට් වල තියෙන්නේ උන් ඒ ටොයිලට් එකට යන්නෙත් ඒ වතේ තියන්නේ. ඉතින් මේව ඔක්කොම මම ඇස් දෙකෙන් දැක්කා. ඉතින් කොච්චර දේවල් කරගත්තත් අපිට හැමදේම නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය කාරණාව සහ වෙච්ච දේවල් ගැන පැහැදිලි කරන්නත් මම ඊළඟ
සැරේ ඉඳලා කන්ටෙන්ට් ක්‍රියේෂන් පැත්ත අපව ෆලෝ අප් එකක් දෙනවා. ඒ වගේම මම මේ කාල මට අසනීප වෙච්ච කාල සීමාව ඇතුළත මම බෙහෙත් කිරීම ගැන සාමාන්‍යයෙන් සිංහල වෙදකම, එතකොට ලංකාවේ ඉංග්‍රීසි වෙදකම සහ සාමාන්‍යයෙන් අර අමුතු විදිය මිනිස්සුව පවා හොයාගෙන යන්න ගත් එක්ස්පීරියන්ස් ගොඩක් තියෙනවා. මම ඒවා වීඩියෝ වලින්ම කියන්න ඕන දේවල්. සමහර මිනිස්සු ඉන්නවා මේ මට CT ස්කෑන් එකකින් එන සෙන්ටිමීටර් ගානත් එක්ක ඒ මිනිස්සයා මාව දැකලවත් නැතුව ඔයාලට තියෙන්නේ මෙන්න මෙහෙම ලෙඩක්, මෙතන තමයි ගෙඩිය තියෙන්නේ, ගෙඩිය මෙච්චරක් ලොකුයි කියන එක CT ස්කෑන් එක රිපෝට් එක හා සමානව එළියෙන් බලලා කියව මිනිස්සු පාව මට හම්බුණා. ඒක වෙනමම කතාවක්. ඉතින් ඒ කාල සීමාව තුළද ගත් එක්ස්පීරියන්ස් ගැනත් මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. මොකද ඒක තවත් මිනිස්සෙක්ට උදව්වක් වෙනවා. ලෝකේ හොඳ කරගන්න බැරි දරුණුතම ලෙඩ තියෙනවා. තාම බෙහෙතුත් හොයාගන්න නැති ලෙඩ තියෙනවා. සමහර මිනිස්සු හැබැයි මේ ලංකාවේ ඉන්න ඒවා යම් කිසි මට්ටමකට හොඳ කරපු මිනිස්සු. ඉතින් 아무තු ආධ්‍යාත්මික මිනිස්සුත් මට හම්බුණා. ඒව ගැන වෙනම වීඩියෝ වලින් කතා කරන්නම්. ඉතින් මෙන්න මේ වගේ දරුණු ප්‍රශ්න කොටකට මුහුණ දීලා දැන් ආපහු රිකවර් වෙන ගමන් ඉන්නේ. ඉතින් thank you very much. ගොඩක් අය හොයලා බැලුවා, ගොඩක් අය අහලා බැලුවා. මම මේ පෝස්ට් එක දැම්මට පස්සේ ගොඩක් කමෙන්ට් ආවා. ඊළඟ දැන ඉතින් මේ දවස් ඉඳලා ආපහු මගේ කන්ටෙන්ට් ක්‍රියේෂන් ලයිෆ් එකට මම ආපහු වෙනවා. ඉතින් ඩෙරෝ සම්බන්ධ වීඩියෝස් වලට වඩා මම ආපහු සර්විස් එක උත් පටන් ගත්තා. ඒ සම්බන්ධ වීඩියෝස් උයි, එතකොට ඔන්ලයින් බිස්නස් සම්බන්ධ වීඩියෝස්, මම කරගෙන ගිය වෙබ්සයිට් එක සම්බන්ධ වීඩියෝස් සහ මම හොයාගත්ත එක්ස්පීරියන්ස් කරපු දේවල් සම්බන්ධ ඉස්සරහට වීඩියෝ අරන් එන්න. ඔන්න ඔය කාරණා ටික තමයි මට උනේ. දැන් ඉතින් කටහඬ වෙනස් වෙලා තියෙන මේ කටහඬින් තමයි ඉස්සරහට වීඩියෝ අරන් එන්නේ. ඉතින් මට ඉම්ප්‍රූව්මන්ට් එකක් බලා ගන්න පුළුවන්. සමහරවිට වෙනස් වෙන්න පුළුවන් කටහඬ. ඒවට අදාළ ට්‍රීට්මන්ට් කරගෙන යනවා. thank you very much. එහෙනම් මේ වීඩියෝ බලවට ගොඩක් දික් වුණා වීඩියෝ එක. ජය වේවා.